හායි මගේ යාළුවෝ හැමෝටම හොඳින් ඉන්නව නේද? මාත් හොඳින් ඉන්නවා. අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න යන්න කියලා ආවා. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අදත් ඉතින් මුලින්ම තියෙන්නේ අවුරුද්දට ගෙවල් අස් කරන තව වීඩියෝ එකක් තමයි. කොටසින් කොටස තමයි මම ඔයාලට ගෙනාවේ. අදත් ගෙනාවේ ඉතින් මම කුස්සිය අස් කරන වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලට කාමරෙත් අස් කරගත්තා. අද නම් ඉතින් ගෙනාවේ සාලේ පොඩ්ඩක් මකුළු දැල්ලේම කැඩුවා. සාලෙත් ගොඩාක් දුරට මගේ වැඩ ඉවරයි. කර්ටන් ටිකක් සෝදගත්තා. ඒ ඔක්කොම ටික දැන් ඉවරයි. දැන් මට තියෙන්නේ ওই පුටු ටිකේ මම ඔය කුෂන් කවරේ නම් ගලවන්නේ නැහැ ගොඩක් දුරට. මොකද ඔය කුෂන් කවරේ හේතුපු ගමන් ඉරෙන්න වල්නවා. ඒ හින්දා මේක ගොඩක් පරණ. දැන් කුෂන් මේ සෙට් එකක් සෑහෙන කාලයක් වෙනවා. ඒ හින්දා මේ අනිවාර්යෙන් අර පොඩ්ඩක් හේතුපු ගමන් ඉරෙන්න වල්නවා. ටිකක් දිරලා වගේ තියෙන්නේ. දැන් සෑහෙන කල් හින්දා ඒ හින්දා මම ඔක ඔය විදියටම මේ අවුවට තමයි දාගන්නේ. ඊට පස්සේ පුටු ටික චුට්ටක් පිහිද ගන්නවා. මකුළු දැල්ලේම පුටු වල තියෙනවා. ඒවත් පිහිදලි වෙල. මොකද මකුළු දැල් කඩද්දි දූවිලිත් වැටලා තියෙනවා. ඒ හින්දා මම ඒ ඔක්කොම පිහිදලි වෙරෙලා සාලෙත් ඉතින් ඉක්මනට පිළිවෙලක් කරගන්න තමයි හිතන් ඉන්නේ. එතකොට මගේ වැඩ ගොඩාක් දුරට ඉවරයි. මට තව පොඩි වැඩ ටිකක් තමයි තියෙන්නේ. ඔයාලට ඉතින් අවුරුදු වැඩ වලින් ගොඩාක් කොටස් ටිකක් මම වීඩියෝ 3කට ගෙනල්ලා තිනවා මේකත් එක්ක. ඒ තුනම මේකත් එක්ක අනිත් දෙකත් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මගෙන් ගොඩ කට්ටිය මගේ වීඩියෝ වල ඉල්ලන්නේ ගෙවල් අස් කරන වීඩියෝ තමයි ගොඩාක් කට්ටිය මගෙන් ඉල්ලන්නේ. මොකද මේ මං ගෙවල් අස් කරන වීඩියෝ එකක් බැලුව ගමන් එයාලටත් හිතනවලු එයාලා ගෙවල් වල වැඩ ඉක්මනින් කරගන්න ආසාවක් වගේ ඇති වෙනවා කියලා මට කමෙන්ට් එවලා තිනවා. ඒ හින්දා මගේ ගොඩාක් වීඩියෝ ගොඩ කට්ටිය කැමති මං එදිනෙදා කරන ගෙදර වැඩ ටික තමයි. ඉතින් එදිනෙදා කරන ගෙදර වැඩ ටිකට ඉතින් තියෙන වෙනසකට මුකුත් නැහැ. ඔයාලා කරන වැඩ ටිකම තමයි තියෙන්නේ. ඉතින් අවුරුදු දවස් වලට එහෙම නෙමෙයි චුට්ටක් වැඩ වැඩි. ඒ වැඩ ටික තමයි මම ඔයාලට ඉතින් බෙදාගෙන තින්නේ. අවුරුදු දවස් වලට ඉතින් අපිට අට විතරක් නෙමෙයි. ඔයාලා හැමෝටම වැඩි දවසක්. මොකද අපි සෑහෙන්න ගෙවල් අස් කරගන්න දවස් ටිකක් තමයි අවුරුදු මේ අප්‍රේල් මාසේ කියන්නේ. මගේ කලින් වීඩියෝ එකට අර කාපට් එකට වීඩියෝ වලට කමෙන්ට් එලා තිබ්බා. යාට මේ අර මම දාගත්ත කර්ටන් එකට දාගන්න තිබ්බ සුදු පාට හරි කළු හරි කියලා. ඔව් මම බැලුවේ කළු පාට එකට සුදු කොටු රෙද්දක් තමයි තිබ්බේ. කියන්නේ මේ කළු රෙද්දට කොටු ගිහිලා තිබ්බ ඉරි වලින් සුදු. ඒක ලස්සනයි. ඒ වුණාට අපේ ගෙවල් ළඟ මගේ යාළුවෙක්ගේ ගෙදරක තියෙන ඒ කර්ටන් කළු පාට එක දාලා ඒ වල නිකන් අර සුදු පාට පිපිල වගේ තියෙනවා. ඒ වගේම තමයි සුදු පාට එකක් පාවිච්චි කරන්න අමාරුයි. මේ අපේ දුවලත් එක්ක ඉතින් පොඩිනේ යාලා. ඒ හින්දා උතන ඉතින් යාලා අල්ලන්න කරන්න මේ වෙද්දී එතන සුදු දාගන්න අමාරුයි. කළු කර්ටන් එකේ මම අර දේ දැක්කේ හින්දා තමයි ගොඩක් දුරට මම ගෙනාවේ නැත්තේ. නැත්තම් මම කළු පාට සුදු කළු රෙද්දේ සුදුවෙන් ඉරි ගිහිලා කොටුව හැදිලා තිබ්බේ. ඒ රෙද්දක් තමයි බැලුවේ. පස්සේ බලමු ආයි දවසක මම දාගන්න. ඒ වගේ රෙද්දකුත් මටත් හිතෙනවා ගැලපෙන්නේ නැහැ කියලා. නැතුවම නෙමෙයි. ඒ උනාට මම ගොඩාක් දුරට අර ජරා වෙනගෙන හිතලා තමයි ඔක ගෙනාවේ. මොකද ටිකක් ඉතින් ටික කාලයක් හරි පාවිච්චි කරන්න එපා. නැත්තම් ඉතින් වෙන්නේ මට ආයි ওই රෙද්ද අයින් කරන්න තමයි. මොකද පොඩි ළමයි ඉන්න ගෙවල් වල මගේ යාළුවෝ දන්නවා ගොඩක් දුරට ගොඩක් අමාරුයි හැම දෙයක්ම පරිස්සම් කරගන්න. එහෙම එක්කුත් තියෙනවා. මොකද එයාලා වෙලාවකට ওই සෙල්ලම් කරන හැංගිමුත්ත ඒ හැංගිමුත්ත සෙල්ලම් කරද්දිත් එයාලා කරන වැඩේ ওই කර්ටන් එක අස්සට ගිහිලා හැංගෙන වෙලාවල් තියෙනවා. අර එතකොට එයාලා දූවිලි අල්ලලා ඒ ජරාව ගෑවුනොත් මට වෙන්නේ සුදු පාට කර්ටන් එකක් ගත්තොත් ඉතින් හැමදාම මේ සෝදන්න තමයි. කළු පාට කර්ටන් එක ගත්තේ නැත්නම් අර පුස් වගේ බැඳලා තිබ්බ මගේ යාළුවෙක්ගේ ගෙදර මම දැක්කා. ඒ හින්දා තමයි කළු පාට කර්ටන් එක ගන්න නැතුනේ හේතුව. මගේ යාළුවෝ ගොඩාක් කට්ටිය මට ඔකට උත්තරේ ඒවල තිබ්බ. මට ඉතින් හැමෝටම ඉතින් අර කමෙන්ට් එකට දානට වැඩිය වීඩියෝ එකකින් කියන එක ලේසි කියලා හිතලා තමයි මම ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකෙන් උත්තරයක් දුන්නේ. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මට ඒ වගේ අදහසක් දුන්නට. තවත් නගේනෙක් අහලා තිබ්බා අක්කේ කාපට් දෙන්නේ මේ යාර ගණන්ද කියලා. ඔව් යාර ගණනටත් දෙනවා. මීටර් ගණන්ටත් අපි ගන්න පුළුවන්. එහෙම අරගන්න පුළුවන් නංගි. ඔයා ගන්න මම ඔයා මට කමෙන්ට් එකක් එවලා තිබ්බා. මං හිතුනේ කාපට් එක කියලා තිබ්බ එක. මං හිතුවේ කබඩ් එක කියන එක කියලා තමයි. මම ඔයාලට කබඩ් එකේ ගාන තමයි ඔයාලට කමෙන්ට් එකකින් එවලා තිබ්බේ. සෝරි සමා වෙන්න. පස්සේ ආයි බලද්දි තමයි ඔයා දෙවෙනි පාරට මැසේජ් එකක් එවලා තිබ්බනේ යාර ගානටද කියලා දෙන්නේ. එතකොට තමයි මම බැලුවේ ආ මේ කාපට් එක ගැන තමයි අහලා තින්නේ. කබඩ් එක ගැන නෙමෙයි අහලා තින්නේ කියලා. උන්වන්ගේ යාර ගානට දෙන්නේ.
යාර ගන්නුත් දෙනවා නංගි. උනාට අඩියකට තමයි යාලා මිල හදන්නේ. අඩියක් 230යි මං නම් ගත්තේ. ඔයාලගේ පැතිවල ඉතින් කොහොමද දන්නේ මං ගෙනාවේ මීටර් 2ක් තමයි. මට මීටර් 2 ඇති වුණා. මට කොහොම හරි ඔය රෙද්දටයි කාපට් කෑල්ලටයි ගම් එකට ඔක්කොටම ගියේ 1780ක් තමයි. ඔයාලගේ පැතිවලට වෙනස් වෙන්න ඉඩ තියෙනවා ගණන් කොහොමද දන්නේ සමහරට අඩු වෙන්නත් ඉඩ තියෙනවා. මම ඔය කඩවල් 3ක තමයි බැලුවේ. එක කඩේක බලද්දි මට කිව්වා අඩියක් 290යි කියලා. ඊට පස්සේ තවත් කඩේක බලද්දි ඒකත් ඒ ගණන් කිව්වා. ඊට පස්සේ මම ගියා ටයිල් තියෙන කඩේට. ටයිල් තියෙන කඩේට තමයි ගියාට පස්සේ තමයි ඔය කාපට් එක ඔය මිලට මට හම්බුනේ 230ට. ඔයාලගේ පැතිවල ඉතින් මිල ගණන් නම් මන් දන්නේ නැහැ. සමහර පැතිවල වලට වෙනස් වෙන අවස්ථා තියෙනවනේ. ඒ හින්දා පොඩ්ඩක් බලලා ගන්න පොඩ්ඩක්. ඉතින් දැන් නම් ඔය හදන්නේ බපල් දෙකක් පිහද ගත්තා. මොකද ඔය දෙකේ දූවිලි තියෙනවා. ඔය දෙක නම් ඉතින් මේ ගොඩාක් ඉතින් අපේ ගෙදර දැමෙන දෙකක් තමයි. මොකද ඔයාලට ඔය මම වෙලාවකට වීඩියෝ වල මං ඒ වෙලාවටම කරන වැඩවල සද්දයක් නැතුව මං සද්ද කපලා තින්නේ. මම වෙලාවකට වැඩ කරන්නේ නැත්තම කියන්න බෑ. සින්දුවක් දාගන්නවා. මට හරි කම්මැලි. සින්දුවක් දාගෙන වැඩ කරාම චුට්ටක් මේ ඒක ටිකක් හිතට හයියක් වගේ දැනෙනවා. මම ඒ හින්දා ගොඩාක් දුරට සින්දුවක් දාගෙන තමයි වැඩ කරන්නේ. කම්මැලිකමක් නැතු යනවා සින්දුවක් දාගද්දී. ඒක නිකන් අර ඉක්මනට වැඩ කරන්න පුළුවන් වගේ මේ දැනෙනවා. ඒ හින්දා මම අනිවාර්යෙන් සින්දුවක් දාගන්නවා. දැන් නම් ඔයාලා දැක්කනේ තුනපහ බෝතල් ටික මම හොදගත්තනේ. පොඩි වැරද්දක් මට වුණා. තුනපහ බෝතල් ටික මම හොදගත්තට මම ඔය බේසම ගෙනල්ලා ගේ ඇතුලින් තිබ්බනේ මට අමතකුණා බෝතල් ටික රෙදි කෑල්ලක් උඩින් නමන්න. ඔයාලත් නම් මේ වැඩේ කරන්න එපා. අනිවාර්යෙන් අනිත් පැත්තට හරවලා වේලා ගන්න බලන්න. මට ගාණක් ගියේ නැතු මම බේසෙ මෙම තිබ්බා. පස්සේ මම ඔය බෝතල් ටික දාන්න ගද්දී බෝතල වල ඇතුලේ වතුරේ ඉතින් අර රැඳිලා තියෙනවනේ. අනිවාර්යෙන් අනිත් පැත්තට හරවලා බෙක් සීට් එකක් හරි නමලා රෙදි කෑල්ලක් හරි නමලා ඒ රෙදි කෑල්ලක් උඩින් ඔයාලා අනිවාර්යෙන් බෝතල් ටික මුණින් අතර හරවලා තියන්න. මට ඒක පොඩ්ඩක් වැරදීමක් වුණා. මම ඉතින් ඒකත් ඔයාලට මේ වෙලාවෙම කිව්වා. ඒ හින්දා මට චුට්ටක් ආයි බෝතල් ටික හරවලා තියලා පිහිදලා තමයි අරගෙන ඉවෙලා බඩු ටික දාගන්න උනේ. ඔයාලට ඉතින් ඊළඟ සතියේ සමහර විට මට වීඩියෝ එකක් ගේන්න වෙන්නේ අපේ අම්මලා ගෙදර ඉඳන් තමයි. මොකද මම යන්න කියලා හිතන් ඉන්නවා. මං ඩෙන්ටිය හදන්න බාර දුන්නා. මොකද මගේ ඩෙන්ටිය චුට්ටක් පැහැදිලි වෙලා තිනවා. ඒ හින්දා මං ඩෙන්ටිය හදන්න තිනවා. මට 10 වෙනිදා තමයි ඩෙන්ටිය හදන්න යන්න තියෙන්නේ. ඉතින් මම 9 යනවා. ඒ හින්දා 9 වෙනිදා ගිහිල්ලා එන්න පුරාන් වුණොත් එනවා. එහෙම නැතුනොත් අවුරුද්දට එහෙම ඉඳලා එනවා. බෝතල් ටික තෙතයි. ඒ හින්දා මං ආයි මුණින් අතර තිබ්බ කාපට් එක උඩම නමලා මම ඔයාලට කිව්වනේ අනිවාර්යෙන් ඔයාලා මුණින් අතර නමලා තියන්න. මට ඒක ඇත්තටම ගාණක් ගියේ නෑ. මං ওই බේසම දුවිලියයි කියලා මේසේ යටින් තමයි තියලා තිබ්බේ බෝතල් ටික හොදලා. මට ඒක එහෙම අමතකලා ගියා. ඊළඟට තුන පහ ටික දකිල්ල වෙල බෝතලට දාගන්න ඕනේ කියලා එළියට අරගෙන බලද්දි තමයි වතුර තිබ්බේ. ඒ වෙලාව මේ වැඩේ කරේ නැත්තම් පස්සේ අමතකලා යනවා. පේනව නේද? මටත් උනේ ඒ වගේ වැඩක්. ඒ බෝතල් ටික එහෙම තියෙන වෙලාවේ මම ඉතින් ලොකු බෝතල් වලට දාගත්තා මම පරිප්පු එහෙම. ඔයාලා දන්නවනේ මං ගෙනාවම පරිප්පු කිලෝ එකක් විතර දාගන්නවා අනිත් බෝතල් වලට. අනිත් ටික මම අර කබඩ් එකේ තමයි දාලා තියාගන්නේ. මගෙන් වීඩියෝ එකක් ඉල්ලලා තිබ්බ එක නංගිගෙන ගොසිරි බඩු අවුරන විදිහේ වීඩියෝ එකක් ගේන්න කියලා. නංගි ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන්. මම ওই විදිහට තමයි කිලෝ ගණන් මං කිලෝ 3-4 ගේනවනේ. ඒ ගෙනාම හැම එකකින්ම කිලෝ එකක් දාගන්නවා. ওই ලොකු බකට් වලට දාගෙන ඉවෙලා ඉතුරු ටික මං කඩන්නේ. ඉතුරු ටික එහෙමම දාගන්නවා පැකින් පිටින්ම මගේ අර ලාචු සෙට් එකට. පාන් පිටි නම් මම ටිකක් ලොකු බකට් එකකට තමයි දාගෙන තියාගන්නේ. මොකද වෙලාවකට මම පාන් පිටි නම් ගේනවා කිලෝ 2ක් විතර. ඒ ගෙනාම ඒ කිලෝ 2ම මම දාගන්නවා මේ ඔය බකට් එකටම. ඒකේ නම් පැකට් එක මම වෙනම තියන්නේ. කඩලි වෙරලා ওই බකට් එකටම මම දාගන්නවා.
මගේ කලින් මම දාගත්තේ ওই වගේම පෝර කප් වගේකට තමයි. ඒව දැන් පරණ වෙලා මල් එහෙම නැහැ. මැකිලා ඒ හින්දා මම ඒ ටික අයින් කරලා තමයි ওই ෆුඩ් සිටියෙන් එදා යනකොට ওই පොඩි බෝතල් ටිකත් ගෙනාවේ. ඔය එක බෝතලයක් 110ට තමයි ගෙනාවේ මම. ප්ලාස්ටික් ඉතින් වර්ග නම් හොඳ නෑ. ඒ වුණාට ඉතින් අපිට අඩු මිලට ගන්න තියෙන ප්ලාස්ටික් එවනේ විදුරු බෝතල් පොඩ්ඩක් මිල වැඩි. හිමීට එක එක හරි අරගෙන එකතු කරලි වෙල්ල ලස්සන්ට බලමු ඉස්සරහට මම වෙනස් කරගන්න. දැන්ට ඉතින් ওই තීන දේන් තමයි පිළිවෙලට තියාගෙන ඉන්නේ. බලන්නකො බෝතල් ටික සේදුවට පස්සේ මාර මෙලියක් ආවා ඒ බෝතල් ටිකටත්. මම උතන ගෑස්ලි පුඩින් ගහගත්තා මගේ බෝතල් ටික. මොකද මේ රැක් එක ඔයාලා කලින් දැක්ක වෙන්නේ නැති මං අර ලාච්චු සෙට් එක තියලා තිබ්බ මුල්ලේ තමයි ගහලා තිබ්බේ. එතන දැන් ගෙනාපු ලාච්චු සෙට් එක ටිකක් ලොකුයි. ඒ හින්දා මේක එතන තියන්න බෑ. හින්දා මං ගෑස්ලිප තියෙන තැනම උඩින් ගහුවා ඒ බෝතල් රැක් එක. දැන් මම පාන් පිටි සීනි මැකරෝනි බෝතල් ටිකත් එහෙම මුඩින් තියාගත්තා. ඔය නම් ඔයාලා දකින්නේ සව් ඇට ටිකක් තමයි ඔය තිබ්බේ. ඒකත් මම පොඩි බෝතලයකට දාගත්තා. ඒකත් පිළිවෙලට තියාගන්නෝ දැන්. ඒකත් පිළිවෙලට තියාගෙන ඉවෙලා අනිත් ට්‍රැක් එකත් පිහිදගත්තා. ඒක උඩින් නම් මම තිබ්බේ නෑ මොකුත්. අර පොඩි ගොරක බෝතලේ සව් බෝතලේ තිබ්බේ උනාට මට ඒක එතනට හරියන්නේ නෑ කියලා හිතලා ආයෙ අර බෝතල් තියෙන තැනින්ම තියාගත්තා. මම අදත් කියනවා මගේ වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙලා නෙමෙයි නම් මාත් එක්ක එකතු වෙන්න මම ඔයාලව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් යාළුවෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. පියවරෙන් පියවරට වැටික් කරාම හරිම ලේසි. ඒ විදිහට කරගත්තම අපිට උනත් මහන්සියක් දැනෙන්නේ නැහැ. නැත්තම් හරි මහන්සි ඔක්කොම ටික වෙර ගොඩ ගහගත්තම ඔය විදිහට පියවරෙන් පියවරට වැටික් කරගන්න හුරු වෙන්න අවුරුදු කාලෙට වැඩ වෙච්ච දවස් වලට. එතකොට ඔයාලට ගොඩාක්ම ලේසි. එතකොට අමාරුවක් වෙන්නෙත් නැහැ. එපා විල්ලක් වෙන්නෙත් නැහැ. ඔය තියෙන බෝතල් ටික තියාගත්තට පස්සේ තියෙන විදිය තමයි ඔය විදිහට තමයි අවසානයේ කුස්සිය තියෙන්නේ. අදට මගේ වීඩියෝ ඉවරයි. මාව අහගෙන හිටිය මම බලන් හිටිය හැමෝටම ගොඩාක් ස්තුතියි. බුදු සරණයි. පරිස්සමට ඉන්න. තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නම්.